ඔන්න අද මම කතා කරන්න සූදානම් වෙන්නේ ආසියාවට ආවේනික ශාකයක් වෙන විශේෂයෙන්ම ඉන්දියාව, ශ්‍රී ලංකාව, චීනය සහ අග්නිදිග ආසියාවේ බහුලව වගා කෙරෙන වැල් වර්ගයට අයිති ඉතා ගුණදායක එළවලු ශාකයක් ගැන. අපි බලමු වීඩියෝ එකට ගිහිල්ලා මොකක්ද ගුණදායක එළවලුව කියලා. ආයුෂ බොහෝ වේවා. ලෝකවාසී ලංකාවාසී අපේකම YouTube නාලිකාව නරඹන සියලු දෙනාටම. ඉතින් අද මම ඔයාලත් එක්ක කතා කරන්න සූදානම් වෙන්නේ බොහෝ දෙනෙක් ටිකක් කෑමට අකමැති නමුත් ගුණයෙන් ඉහළ එළවලුවක් වෙන පතෝල ගැන. මේ ශාකය වැල්ලාකාරයට වැඩෙන දිගු, සිහින්, වක්‍රාකාර කොළ පැහැති එළවලුවක්. ඒ වගේම පළතුරක් වශයෙන්ුත් පතෝල හඳුන්වා දෙන්න පුළුවන්. පතෝල කරලේ මතු පිට සුදු පැහැති ඉරි දක්නට ලැබෙන නිසා ඉක්මනින් හඳුනා ගැනීමට හැකියාව තියෙනවා. ඒ වගේම පතෝල උණුසුම් සහ තෙතමනය සහිත දේශගුණික පරිසරවල තමයි වැඩෙන්නේ. හොඳින් ජලය බැසගත් සාරවත් පසක මෙම පතෝල හොඳින් සාරව ලැබෙනවා. හිරුවලිය හොඳින් වැටෙන ස්ථානයක සිටුවීම වඩාත්ම සුදුසුයි. පතෝල වලින් පතෝල කරිය, පතෝල මැල්ලම වැනි විවිධ ආහාර සකස් කරනවා. ආයුර්වේදීය ඖෂධීය ගුණයක් සහිත ශාකයක් ලෙස පතෝල හඳුන්වා දෙන්න පුළුවන්. පතෝල වල විටමින් A, B, C, khනිජ ලවණ සහ තන්තු බහුලව අඩංගු වෙනවා. පතෝල අඩු කැලරි ප්‍රමාණයක් සහිත ආහාරයක් වන නිසා ආහාර ජීර්ණයට උපකාරී වෙනවා. ඒ වගේම දියවැඩියා රෝගීන්ට වගේම හදවත් රෝගවල අවදානම අඩු කිරීමටද මෙම ගුණදායක එළවලුවට හැකියාව තියෙනවා. හැබැයි පතෝල ගුණදායක එළවලුවක් කියලා අධිකව භාවිතා කළොත් සෙම්පීඩන තත්ත්වය ඉහළ යාමට ඉඩ තියෙනවා. ඒ වගේම අධික මල ප්‍රවාහයක් වීමට පුළුවන්. මම කලින් කිව්වනේ දියවැඩියා රෝගීන්ට සුදුසුයි කියලා. නමුත් අධිකව පරිභෝජනය කළොත් සීනි මට්ටම අධිකව අඩු වෙලා පෝෂණය අවහිර වෙන්න පුළුවන්. ඒ වගේම හිමොග්ලොබින් මට්ටම පහළ යාමටද හැකියාව තියෙනවා. ඒ නිසා කිසිම ආහාරයක් අධික භාවිතයට ගැනීම නොසුදුසුයි. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ නරඹන්න ඔයාලා දැන්ම අපේකම YouTube නාලිකාව subscribe කරන්න. ඒ වගේම ඔයාගේ වටිනා අදහස්ද යොමු කරන්න මතක් කරන්න එපා. එහෙනම් තවත් දවසක මෙවැනි වටිනා වීඩියෝ එකකින් නැවත හමු වෙන තුරු ඔබට සුබ සතියක්. ආයුබෝවන්.